සාදරයෙන් පිළිගන්නවා ලහිරු බ්ලොග් ශ්‍රී ලංකා YouTube channel එකට ඔයාලා හැමෝම. ඉතින් අද හිතුවේ වෙනස්ම විදිහේ වීඩියෝ එකක් ගේන්න. ඇත්තට මේක අහම්බෙන් වුණ සිදුවීමක්. ඒ තමයි ඔයාලා දන්න ඇති සෝබාදහමත් එක්ක ගත්තාම ගොඩක් අය බයයි කියලා හිතන සත්ත්ව කොට්ටාසයක් තමයි සර්පයෝ කියන්නේ. ඉතින් සර්පයා ගැන හරි පැහැදිලි කිරීමක් එක්ක වීඩියෝ එකක් ගේන්න හිතුණා. ඒකට විශේෂ අවස්ථාවක් ලැබුණා. දැන් මේ අපේ නිවස ආසන්නයේ සර්පෙක් ඉන්නවා කියලා අපිට තොරතුරක් ලැබුණා. ඉතින් සර්පයෝ ගැන දන්න ප්‍රවීණ නිලධාරී කෙනෙක් එක්ක තමයි මම අද එතෙන්ට යන්නේ. මේ සර්පයා ගැන හරි පැහැදිලි කිරීමක් සහ මේ සර්පයන්ගෙන් සබහාදහමට තියෙන වැදගත්කම කියන හැමදේම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. අපි එතෙන්ට යමු. මේ අපිට කෝල් එකක් ආවා. ඉතින් එතෙන්ට ගිහිල්ලා බලමු මේ සර්පයාගේ විස්තර කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එක ගොඩාක් ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් ලහිරු බ්ලොග් ශ්‍රී ලංකා YouTube channel එකත් එක්ක ඉදිරි විනාඩි කිහිපයක් රැඳිලා ඉන්න. අපිට දැනුම් දීමක් දැනුවත් කිරීමක් කරා මේ කුරුවිට පාතගම ප්‍රදේශයේ නිවසකින් මුදුකරවලෙක් ඉන්නවා කියලා. ඉතින් හදිසියෙ මම බලන්න ආවා මුදුකරවලා ඇත්ත මේ මුදුකරවලෙක්ද නැත්නම් ඒ හා සමාන හැඩරු තියෙන වෙනස් සර්පෙක්ද කියලා නැත්නම් බලා ගන්න ආවේ. බලන්න යා බොහොම වේගෙන් මේ මොහොතේ සංචාරණය කරන ඇවිදිනවා. වැලු බැල්මට මුදුකරලෙක් වගේ තමයි හැඩරුව පේන්නේ යාගේ. සම්පූර්ණ ශරීරය කළු පාටයි. දැන් යටපැත්ත බැලුවාම යටපැත්ත කළු පාටයි. ඉතින් නිවසියන් දැනුම් දීමක් කළා මුදුකරවලෙක් කියලා. ඇත්තම වුන් මුදුකරලුන් ගැන අහලා තියෙනවා. වුන් දැකලා තියෙනවා. මේ ප්‍රදේශය සාමාන්‍ය මුදුකරලුන්ටත් ප්‍රසිද්ධයි. කුරුවිට ප්‍රදේශයේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොහොමත් මුදුකරලුන් ගැවසෙන ප්‍රදේශයක්. ඉතින් අපි බලමු හරියටම මේ සතා මුදුකරලෙක්ද කියලා. මුදුකරලෙක් නම් අනිවාර්යෙන් අපිට අල්ලලා බලන්න එනවා. ඊටාම ආරක්ෂිතව. අපි ඒ සඳහා මෙයා පහසු තැනකට, නිදහස් තැනකට සතා රැගෙන යන්න ඕනේ. ඔබට පේනවා මම සතා තාම හයට හඳුනගත්තේ නැහැ මුදුකරලෙක්ද නැද්ද යන වගේ. නමුත් බාහිරින් නිරීක්ෂණය වෙන්නේ එයා මුදුකරලෙක් වගේ තමයි. නමුත් අපි ඉතාම පරිස්සමින් මේ සතා රැගෙන ගිහිල්ලා හයට හඳුනා ගන්න උත්සාහ ගමු. ඒකට අපි සතා රැගෙන යමු නිදහස් තැනකට. මම අතින් අල්ලන්න උත්සාහ ගන්න නෑ දැන්. මොකද මුදුකරලෙන් නම් අපි අහලා තියෙනවා, අපි දන්නවා ලංකාවේ ඉන්න මාරාන් උග්‍රවිස ගණයට අයිති සතෙක්නේ මුදුකරලා කියන්නේ. නැන මාරාන්තික විස සහිත සර්පෙක්. අපි නිදහස් තැනකට, පහසු තැනකට අරන් ගිහිල්ලා සතා හරියටම හඳුනා ගන්න අවශ්‍ය තොරතුරු හොයලා බලමු බාහිරින්. ඒකට සතා මට අල්ලන්න වෙනවා. ගෙලින් අල්ලන්න වෙනවා ආරක්ෂිතව. ධර්ම කඩතුළු සහිත ස්ථානයක්. ඒ නිසා සතා අල්ලන්න කටයුතු කරනකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඔබට පේන මං සතා මගේ ග්‍රහණයට නතු කරගත්තා. නැත්නම් බැලු බැල්මටම සැක හිතෙනවා මේ මුදුකරලෙක් වගේ තමා පේන්නේ බාහිරින් බලනකොට. සාමාන්‍යයෙන් නිරීක්ෂණය කරන විට නමුත් අපි ඒ සතාන්නේ ඊටාම නිවැරදිව විද්‍යාත්මකව සතා නිරීක්ෂණය කරන විට අපිට සතාගේ නිවැරදි අනන්‍යතාවය අපිට කියන්න පුළුවන්. බලන්න එයා මගේ අතේ ජරා කරනවා. සාමාන්‍ය සතෙක් අපි අතින් අල්ලගත්තම
එයාට දැනෙනවා එයා අනතුරකට ලක් වෙලා තියෙන්නේ කියලා. එයාට නැත්තම් මරණ බයක් දැනෙනවා. ඉතින් එයා බේරෙන්න උත්සාහයන් කීපයක්, උපක්‍රම කීපයක් අනුගමනය කරනවා. එක උපක්‍රමයක් තමයි අල්ලගත් එක්කිනාගේ ශරීරයට එයා මුත්‍රා කරනවා. දැන් මගේ ඇති මුත්‍රා ස්පර්ශලා තැවරලා තියෙන එයා මුත්‍රා කරා. ඒ වගේ මෙයා යම් සුළු ප්‍රමාණයක් මල ද්‍රව්‍ය පිට කරා. ඔබට සුදු පාටට යාන්තම් පේනවා. ස්වල්ප වශයෙන් පේනවා එයා මල ද්‍රව්‍ය පිට කරා සුදු පාට. යූරික් ඇසිඩ් එක පිට කරා. ඔබ අහලා ඇති මුදු කරලා ගැන. මුදු කරලා කියන්නේ ලංකාවේ ජීවත් වෙන ගොඩබිම ජීවත් වෙන මාරාන්තික සර්පයෙක් නැන උග්‍රීස සර්පයෙක්. නාගින් අයතින කුලයට අයිති වෙන්නේ. ඒ කියන්නේ ඉලෆිඩේ පවුලට. ඉලෆිඩේ පවුලට අයිති වෙන මාරාන්තික විස සර්පීන් කීප දෙනෙක්. නාගයා, තෙල් කරවලා, මුදු කරවලා ඒ තුන්දෙනා ගොඩබිම ඉන්න ඉලෆිඩේ කුලට අයිති මාරාන්තික සර්පීන්. නැත්නම් මුදු කරලාගේ හැඩුවට බොහොම සමානයි. වැඩි වෙලාවක් අතින් අල්ලන් ඉන්නත් අපහසුයි, ලිස්සන බවක් දැනෙනවා. මුදු කරලාගෙත් උඩ පැත්ත සම්පූර්ණ කළු පාටයි. මුදු කරලාගේ උඩ පැත්ත සම්පූර්ණ කළු පාටයි, යට පැත්ත කළු පාටයි. මෙයාගෙත් ඒ හැඩරුවම තියෙනවා. මුදු කරලාගේ ඇඟ වටේම සුදු පාට බෑන්ඩ් එක තියෙනවා. තරමක් දුරස් වෙන්නට තනි සුදු පටි තියෙන ඇඟ වටේම මෙයාගෙත් තියෙනවා. උදරයේ පැත්තෙත් තියෙනවා, පෘෂ්ඨිය පැත්තෙත් තියෙනවා ඔබට පේනවා. මුදු කරලාගේ ඔළුව ඕවලාකාර ෂේප්, මෙයාගෙත් ඕවලාකාර ෂේප්. ඒ හැඩරුවමයි. නමුත් මේ මුදු කරවලා නොවේ. ගොඩක් අය හිතන්නේ මේ මුදු කරලෙත් තමයි අර සියලු ලක්ෂණ තියෙන නිසා මේ නිවැසියෙන් මට දැනුම් දුන්නෙත් මේ මුදු කරලෙක් කියලා. ඇතම ඔවුන්ට මුදු කරවලෙක් නිවැරදිව හඳුනා ගැනීමේ ලක්ෂණ ඔවුන් සම්පූර්ණ අධ්‍යයනය කරලා නැහැ, ප්‍රගුණ කරලා නැහැ. මෙයා කැරකෙන ඔළුවෙන් අල්ලා ඉන්න නිසා පහර දීමට සූදානම් වෙන්නේ. නමුත් මෙයා මුදු කරලා නෙවෙයි. ඔබ අහලා ඇති ලංකාවේ මුදු කරලාට සෑම අතින්ම සමාන වන දේහ ලක්ෂණ දරන තව සර්පෙක් ඉන්නවා. අන්න ඒ සර්පයා තමයි මේ ස්ථානයේ ගැවසිලා තියෙන. රාත්‍රී කාලේ සංචාරණය කරන්නේ. අද කොහොම මේ ස්ථානයේ සුද්ධ පවිත්‍ර කරන විට මෙයා සැඟවී සිටි ස්ථානයෙන් එළියට ඇවිල්ලා ගමන් කරන මොහොතේ තමයි මම ඇවිල්ලා සතා අල්ලන්න කටයුතු කළේ. මේ ඉන්නේ දාර කරවලා. නැනා මෙයාට කියනවා දාර රදනකයා කියලාත්. බැලූ බැල්මටම මුදු කරලෙක් වගේ අපිට දර්ශනය වුණාට පෙනුනට මෙයා මුදු කරලා නෙවෙයි. මතක තියාගන්න මේ දාර කරවලා නොහොත් දාර රදනකයා. මෙයා අයිති වෙන්නේ කොළුබ්‍රිඩේ කුලයට. නැන කොළුබ්‍රිඩේ ෆැමිලි එකට. මුදු කරවලයි මේ දාර රදනකයයි වෙන් කරලා හඳුනා ගන්න අපි පාවිච්චි කරන්නේ විද්‍යාත්මකව මුදු කරවලාගේ ගෙලේ ඉඳලා වලිගේ කෙළවර දක්වාම ඒ කියන්නේ කෂේරුව දිගේ ගමන් කරන කොරපොතු පේලිය සඩාස්්‍රාකාර හැඩයෙන් යුක්තයි. ඒ කොරපොතු පේලිය විශාලයි. නමුත් මෙයාගේ පෘෂ්ඨියව තියෙන සියලුම කොරපොතු මුළු 4යි තියෙන්නේ. ඒ හැම කොරපොත්තම එක හා සමානයි. එක හා සමාන විශාලත්වයක් තියෙන්නේ. මතයාගන්න ඉතාම අහිංසක සර්පයෙක්, චුට්ටක්වත් විෂ නැහැ, දල නැහැ, කොහෙත්ම දල නැත්නම් විෂ ග්‍රන්ථිය ඇත්තෙන්නේ නැහැ, විෂ තරලය හැදෙන්නෙත් නැහැ. මෙයාට කිසිදු ආකාරයකට අපිට විෂ එන්නත් කිරීමක් කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා බියවන්න එපා, බය වෙන්න එපා. අනවශ්‍ය විදියට මුදු කරලාගේ හැඩරුව තියෙන මේ දාර කරවලා නොහොත් දාර රදනකයා නිවැරදිව වෙන් කර හඳුනා ගන්න මම සඳහන් කළ ඒ ලක්ෂණ ඔබ මතක තියාගන්න. නිර්පරාදී මේ අහිංසක සර්පීන් මරන්න එපා. එහෙම මරණයට පත් කළොත් ඔබ බියටපත් වෙලා විශාල වශයෙන් අනතුරු සිදු වෙන්න පුළුවන්. පරිසරයේ ජෛව සමතුලිතතාවය නැති වීමෙන් ප්‍රධානවම මීයන්ගේ ගහනය අධික වීමෙන් මී උණ වැඩිවීමෙන් බරපතල පාර්ශරික අනතුරු වෙන්න ඉඩ තියෙන නිසා සිහිබුද්ධියෙන් කටයුතු කරන්න කියලා මම ඔබෙන් ඉල්ලීමක් කරනවා. ලංකාවේ තියෙන සර්පෙන් ඇතින කුල වලින් ෆැමිලිස් වලින් වැඩිම සර්ප ගානක් අයිති වෙන්නේ කොළුබ්‍රිඩේ ෆැමිලි එකට. ඇත්තටම මේ කොළුබ්‍රිඩේ ෆැමිලි එකේ මාරාන්තික සර්පෙක් කිසිවෙක් නැහැ. ගොඩාක් නිර්විෂයි ඉන්නේ. ඒ අතර ඉන්නවා ඊටාම සුළු විසක් තියෙන මල් කරවලා කියන, නිහලුවා කියන,
පොල් මල් කරවලා දඟර දාණ්ඩා මාපිලු ටික අයිති වෙන්නේ කොළඹ ෆැමිලි එකට. මතක තියාගන්න මේ සතා පිළිබඳව මට දැනුම් දීමක් කළා ඒ නිවසින්. ඉතින් මම කිලෝමීටර් 4-5ක් මග ගෙවාගෙන ආවේ. ඇත්ත වශයෙන්ම මටත් වැදගත් සතෙක් ලෙස තමයි මමත් හිතුවේ. මොකද අතිශයින් වැදගත්නේ මුදු කරවල. මුදු කරලා කියලානේ හඳුන්වා දුන්නේ. ඉතින් මමත් ආසාවෙන් ආවා මුදු කරලා ඉන්න ස්ථානයේදී සතා පහසුවෙන් අල්ලගෙන මට පහසුයි මොකද මම සර්පෙන් හොඳට හසුරුවනවා අවුරුදු 27ක් තිස්සේම මට සර්පෙන් හසුරුවීමේ හැකියාවක් තියෙනවා සර්පෙන් ප්‍රායෝගිකව හසුරුවමින් දාලා පෙන්වමින් විෂ රැගෙන පෙන්වමින් අතේ තියාගෙන හඳුනා ගන්න විදිය පැහැදිලි කරමින් මම වෛද්‍යරුන් දක්වාම මම දේශන පවත්වනවා. ඉතින් ඒ නිසා මට ඇත්ත වශයෙන්ම තරම් අසීරු කාරණයක් නෙවෙයි. නමුත් අපි කියන්න ඕනේ අපි ජනතාවට තමාදරෙන් කිසිවිටකවත් පුහුණුවක් නැතිව කිසිදු වැලකීලා ඉන්නවා. කිසිදු සර්පෙක් අල්ලන්න උත්සාහ ගන්න එපා. මොකද මරණීය අනතුරක් විය හැකි ඔබ නොදැනුවත් එවැනි මාරාන්තික සර්පෙක් අල්ලන්න උත්සාහ ගැනීමෙන් මේ ඉන්නේ බය වෙන්න එපා. හරියට හඳුනා ගන්න උත්සාහ ගන්න. ඒ හඳුනා ගැනීම තුළින් ඔබ අනිත් අය අතරේ නොදන්න අය අතරේ ඉහළ වටිනාකමක් තියෙන පුද්ගලයෙක් ලෙසට ඔබට අවස්ථාව ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ නිසා නිහතමානීව කටයුතු කරන්න යම් ඉඩ ප්‍රමාණයක් වේලාවක් වෙන් කර ඔබේ පරිසරයේ ඔබට සමීපව ඔබත් සමග ගැවසෙන මේ පරිසර හිතකාමී ඒ වගේම ඒ මගින් අපිට උදව් කරන උපකාර කරන මෙවැනි අහිංසක සර්පීන් නිරපරාධයෙන් මරණයට පත් කිරීමෙන් වැළකී ඔවුන් ආරක්ෂිතව ඔවුන් සිටින ස්ථානවල ඉන්න ඉඩාරින්න ඔබට ඔවුන් සතුන් පිළිබඳව බියක් තියෙනවා නම් ඒ බිය නැති කිරීම සඳහා ඔබ හරියට නිවැරදිව ඔවුන් හඳුනා ගැනීමට අවශ්‍ය තොරතුරු අධ්‍යයනය කරන්න ඔබට අනවශ්‍යයි කියලා හිතනවා නම් කරුණාකර ආරක්ෂිතව ඔවුන් අල්ලාගෙන ඔවුන් සුදුසු පරිසරයකට නිදහස් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඔබ ඉතින් ඇත්තටම මේ ගොඩක් වටින වීඩියෝ එකක් වෙයි කියලා හිතනවා මම ඔයාලා හැමෝගේ. මොකද දන්නවද ඇත්තටම මේ සර්පයෝ කියන අය ගොඩාක් ඉතින් අපි මිනිස්සු ජනප්‍රවාදයේ විවිධ මිත්‍යා මත වලින් පිරලා ඉන්නේ. ඇත්ත වශයෙන්ම මමත් පෞද්ගලිකව මේ දේවල් ගැන ඉගෙන ගන්න නිසා මමත් ගොඩාක් යම් තැන්වලදී විශේෂයෙන්ම මම ගත්තාම මේක වරදවා හිතන ගන්නේ සීයලා ආච්චිලා ඇත්තටම ගත්තාම ගොඩාක් වැරදි ප්‍රකාශ කරනවා මේ සර්පයෝ ගැන. ඉතින් ඒ කියන්නේ හඳුනා ගැනීමේ ප්‍රශ්න නිසා. ඉතින් ඒ නිසා ගොඩක් දුරට මේ සර්පයෝ මැරෙන්න ඉඩකඩ වැඩි. ඉතින් ඒකෙන් ලොකු බලපෑමක් තියෙනවා මේ සබහාදාමට. ඉතින් ඔයාලා ඇති කරන පූසෝ බල්ලෝ වගේම එයාලා ආදරෙන් ඇති කරනවා වගේම අපිට සර්පයෝ ආදරෙන් ඇති කරන්න බෑ. නමුත් මේක සබහාදාමට මෙයාලා ඇත්තටම ලොකු දායාදයක් ඒ වගේම විශාල සේවයක් කරන කොට්ටාසයක් විදිහට සර්පයෝ හඳුන්වන්න පුළුවන්.